අද ජූලි 1 වෙනිදා. ඒ කියන්නේ 2026 අවුරුද්දේ මාස 6ක්ම ගෙවිලා ගිහින් ඉවරයි. දින දර්ශනයෙන් දවස් 181ක් ගෙවිලා ගිහින්. ජනවාරි 1 වෙනිදා ඔයා දාගත්ත ප්ලෑන් ඔයාට මතකද? ඒ ප්ලෑන් වලින් කීයක් ඔයාට කරගන්න බැරි වුණාද? හැබැයි මම අද ආවේ ඒ ගැන ඔයාට මතක් කරලා දීලා ඔයාගේ හිතේ පසුතැවීමක් ඇති කරවන්න නම් නෙවෙයි. අයියෝ අවුරුද්දේ භාගයක්ම ඉවරයිනේ කියලා හිතන එක නතර කරලා තව මාස 6ක් ඉස්සරහට තියෙනවා ඒකෙන් වැඩක් කරගන්නවා කියන පොසිටිව් මයින්ඩ්සෙට් එකට ඔයාව ගන්නයි අද මම මේ හදන්නේ. ඔයාගේ ජීවිතේ ලස්සනම මාස 6ක් බවට මේ ඉතිරි කාලය පත් කරන්න ජූලි මාසයේ ඉඳන් කරන්න ඕන වැඩ ටික මම අද ඔයාට කියන්නම්. එහෙනම් සාදරයෙන් පිළිගන්නවා SL Happy Moment with Dilu YouTube channel එකට. අලුත් ගමනක් යන්න කලින් අපි පරණ බර අයින් කරන්න ඕන. පහුගිය මාස 6 ඇතුළත ඔයා අතින් වැරදි වෙන්න ඇති. රස්සාවක, ආදරයක නැත්තම් සල්ලි ප්‍රශ්න නිසා හිත රිදිලා ඉන්න ඇති. හැබැයි ඒ හැමදේම අතීතය. අද දවසේ ඔයා කරන්න ඕන පළවෙනිම දේ තමයි ඒ අසාර්ථක වීම වලට ඔයාටම සමාව දෙන එක. මට බැරි වුණා කියන සිතුවිල්ල ඔයා අදින් ඉවර කරන්න ඕන. අද රෑට නිදා ගන්න කලින් පොතක් අරගෙන පහුගිය මාස 6න් ඔයා ඉගෙන ගත්ත පාඩම් 3ක් ලියන්න. වැරදුන තැන් තමයි අපේ ඊළඟ ජයග්‍රහණයේ පදනම. හරි. දැන් ඔයා ලෑස්ති අලුත් ආරම්භයකට. ජූලි මාසයේ ඉඳන් ඔයාගේ දිනචර්යාවට එකතු කරගන්න පුළුවන් පුංචි හැබැයි ජීවිතේ ලොකුවට වෙනස් කරන පුරුදු 3ක් මම ඔයාට කියන්නම්. පළවෙනිම දේ තමයි උදේ නැගිට්ට ගමන් ෆෝන් එක බලන එක විනාඩි 30කට නතර කරන්න. ඒ වෙනුවට ලස්සන සින්දුවක් අහන්න නැත්නම් වත්තට ගිහින් ගහක් කොළ දිහා බලලා හුස්මක් ගන්න. දෙවැනි දේ තමයි සතියකට එක පොතක් නැත්නම් එක වටින ලිපියක් කියවන්න පුරුදු වෙන්න. ඒක ඔයාගේ ලෝකය දකින විදිය වෙනස් කරයි. තුන්වැනි දේ තමයි සතුටු දිනපොතක්. එහෙමත් නැත්නම් ග්‍රැටිටියුඩ් ජර්නල් එකක් තියාගන්න. දවස ඉවර වෙද්දි ඔයාට සතුටු හිතුණු එක පුංචි දෙයක් හරි ඒ පොතේ ලියන්න. අපේ channel එකේ නම වගේම හැමදාම happy moment එකක් එකතු කරගන්න ඒක ඔයාට ගොඩක් උදව් වේවි. දැන් ඔයා තීරණය කරන්න මේ 2026 අවුරුද්දේ දෙසැම්බර් 31 වෙනිදා වෙද්දි ඔයා ඉන්න ඕන කොතනද කියන එක. ඒ සඳහා ඔයා ලොකු ඉලක්කයක් තෝරගන්න. ඒක ඔයාගේ ශරීරයේ බර අඩු කරගන්න එක වෙන්න පුළුවන්. අලුත් ස්කිල් එකක් ඉගෙන ගන්න එක වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් සල්ලි ඉතුරු කරගන්න එක වෙන්න පුළුවන්. ඔයා තෝරාගත්ත ඒ ලොකු ඉලක්කය මාස 6කට බෙදන්න. ඊට පස්සේ ජූලි මාසයේ කරන්න ඕන කොටස විතරක් මේ මාසයේ කරන්න. එකපාරම අපිට කන්දක් නගින්න බෑනේ. එහෙම නේද? හැබැයි අපිට ඒ වෙනුවට එක අඩියක් තියන්න පුළුවන්. අන්න ඒ පුංචි අඩිය ජූලි මාසයේ ඔයා තියන්න. ජීවිතේ කියන්නේ හැමදාම ප්‍රශ්න මැද දුවන රේස් එකක් නෙවෙයි. ඒ දුවන අතරතුර ලැබෙන පුංචි විවේකයේදී හිත නිදහස් කරගන්න එකත් කලාවක්. ඉතින් මේ ජූලි මාසය ඔයාගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍ය කරගන්න ඔයාට පුළුවන්. ඔයාට ඒ ශක්තිය තියෙනවා කියලා මම විශ්වාස කරනවා.
ඉතින් අද වීඩියෝ එකෙන් ඔයා මොනවහරි දෙයක් ජීවිතයට එකතු කරගත්තා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඔයාලගේ අදහස් දකිද්දි මට ලොකු සතුටක් දැනෙනවා. එහෙනම් අලුත් මාසයේ අලුත් බලාපොරොත්තු එක්ක හැමෝටම සුබ ජූලි මාසයක් වේවා. වීඩියෝ එක ලයික් කරලා channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අදට මම ගිහින් එන්න. හැමෝටම සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.